බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් කර ඇති ලොව විශාලතම ඉතිහාස තොරතුරු විකෘතිය නිවැරදි කරමින් සීහෙලයා මෙලොව මුල්ම වාසියා බවට ඔප්පු කර පෙනෙනීමට තම ජීවිතය කැපකොට කටයුතු කරන සීහෙල ගොතම සිරි සම්බුද්ධ මහා නිකායේ අනුනායක සහ යුරෝපයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ක්ලෙප්පේ අරියමග්ග නාහිමිපාණන්ගේ මෑණියන් වූ විජයනායක මුදියන්සේලාගේ පුංචි මැණිකා උපාසිකා මාතාව වසර 103ක් ආයු වළඳා පසුගිය 3 වන අඟහරුවාදා දිව්‍යයෙන් සමුගත්තා. ඒ මෑණියන්ගේ පාංශුකුල පින්කමයි මේ. විජයනායක මුදියන්සේලාගේ පුංචි මැණිකා මාතාවගේ අවමංගල්‍ය උත්සවයේ ආගමික කටයුතු සිදු කිරීම සඳහායි අප දැන් සූදානම් වෙන්නේ. ඒ නිසා මෙම ආගමික කටයුතු කිරීම සඳහා මෙම ස්ථානයට වැඩම කර විශ්‍රාමික විදුහල්පති දිවයිනට සාම විනිසුරු තඹගල්ල සමාධි විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද බෝවල චන්දිම හිමිපාණන්, ඒ වගේම මැදගම ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති, නාංකඩෝර පුරාණ රජ මහා විහාර යන උභය විහාරාධිපති, පුත්තලම් දිස්ත්‍රික් ප්‍රධාන අධිකරණ සංඝනායක, දිවෙනටම සාම විනිසුරු, රත්මල්ලාගාරයේ සිරි විමල ස්වාමිපාදයන් වහන්සේ ඇතුළු සියලු දෙනාගේම අපි තාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා වැඳ නමස්කාරව ආගමික වතාවත් ඉටු කර දීම සඳහා. ඉන්දිගස්විල ශ්‍රී සමාධි විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති මුළු දිවයිනටම සාම විනිසුරු රාජකීය පඬිත ගරු කටයුතු බෝල චන්ද විමල ලොකු හාමුදුරන් වහන්සේ, එවැගේම ශාස්ත්‍රවේදී පඬිත පස්යාලේ ශාසන රතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද කෝට්ටේ ශාසන තිලක හිමිපාණන් වහන්සේ, එවැගේම සීහෙල ගෞතම ශ්‍රී සම්බුද්ධ මහනිකායේ අනුනායක පූජ්‍යපාද කොළොන්නේ ඥානාලංකාර හිමිපාණන් වහන්සේ, රත්මල්ලාගාර ශ්‍රී මණික් බෝධි විහාරාධිපති කැබැල්ලෑවල ශ්‍රී රත්නසිරි මහපිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිත උණුතුරු බුබුලේ ධම්මකිත්ති හාමුදුරුවන් වහන්සේ, අපේ විහාරස්ථානීය වැඩවසන දුම්මල දෙනිය ශ්‍රී සුමනාරාම මහපිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිත කුඹුකන්දන සුමන ජෝති පඬිත හාමුදුරුවන් වහන්සේ,
විමල රතන හාමුදුරුවන් වහන්සේ, විමල තිස්ස හාමුදුරුවන් වහන්සේ, හාල්පම්බිල මහ පිරිවෙනෙන් වැඩමවා වදාළ හාමුදුරුවන් වහන්සේලා 4 නම, ඒ වගේම නෝර්වේ රාජ්‍යයේ ශාසනික ආගමික කටයුතු වලදී ලොකු කැපවීමකින් යුක්තව කටයුතු කරන ක්ලිප්පේ අරියමග්ග හාමුදුරුවන් වහන්සේගේ ආරාධනය පරිදි මේ ස්ථානයට වැඩමවා වදාළ සියලුම මහා සංඝරත්නයනුත් පොඩි හාමුදුරුවන් වහන්සේලාගෙනුත් අවසරයි. මේ නිවසේ රොහාන් සමන් රත්නායක මහත්මයාගේ නිවස. සිරි සම්බුද්ධ මහා නිකාය පුංචිමැණිකා උපාසිකා මාතාවගේ පුතණුවන් කෙනෙක් තමයි රොහාන් සමන් රත්නායක කියන්නේ. එතුමා දැනට ටික කලකට උඩදී පැවිදි දිවියටපත් වුණා. නෝර්වේ රාජ්‍යයේ ඉන්නේ. ඒ රාජ්‍යයේ ඉන්න ගමන් ශාසනයටත් බොහෝම වැඩදායී කටයුතු වල නිරත වෙමින් තමයි ඒ රටේ වාසය කරන්නේ. උන්වහන්සේට මේ වෙලාවේ මේ ස්ථානයට පැමිණීමට නොහැකි තත්ත්වයක් තියෙන නිසා උන්වහන්සේ සියලු කටයුතු මෙහෙවනවා. උන්වහන්සේගේ පූර්ණ මැදිහත් වීම මතයි මේ සියලු කටයුතු සිදු කෙරෙන්නේ. පුංචිමැණිකා උපාසිකා මාතාවට දරුවන් 4 දෙනෙක් ඉන්නවා. මේ ස්ථානයේ දරුවන් 2 දෙනෙක් ඉන්නවා. දුවෙකුයි පුතෙකුයි. අනික් දරුවන් මේ වෙලාවේදී සම්බන්ධ වෙන්නේ නැහැ. කොහොම වුණත් පුංචිමැණිකා උපාසිකා මාතාව අවුරුදු 104ක පමණ ආයු ප්‍රමාණයක් වින්දනය කරපු උපාසිකා මාතාවක්. විහාරස්ථානයේ කටයුතු වලදී එතුමියට යන්න එන්න පුළුවන් තාකල් ඒ කටයුතු මනවින් ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. ක්ලිප්පේ අරියමග්ග හාමුදුරුවන් වහන්සේ ඒ අවශ්‍ය සියලු දේවල් සියලු කටයුතු ඉටු කළා. වසර කිහිපයක් එතුමියට බරපතල විදියට අසනීප තත්වයේ තිබුණා. ඒ අවස්ථාවවලදී විහාරස්ථානයට එන්න යන්න බැරි තත්වයක් ඇති වුණා. පුළුවන් කාලේ සිල් සමාදන් වීම ආදී කටයුතු කළා. එතුමිය බොහොම ශ්‍රද්ධාවන්තයි. පෙර පින්කල කෙනෙක්. අවුරුදු 104ක් ගත වෙලත් මම හිතන්නේ ඇවිදින්න හදන්න බැරුව අවුරුද්දක්වත් හිටියේ නෑ. එතෙක් නැගිටලා හදලා තමන්ගේ වැඩ කටයුතු කරගන්න ශක්තියක් එතුමියට තිබුණා. දැන් මේ වෙලාවේදී අපි සූදානම් වෙන්නේ එතුමිය වෙනුවෙන් එතුමියට පින් පිණිස පාන්ස්කුලේ කටයුතු ආගමික කටයුතු ඉටු කිරීමට. මේ සඳහා මම බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා ඉන්දිගස්විල ශ්‍රී සමාධි විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති මුළු දිවයිනටම සාම විනිසුරු රාජකීය පඬිතේ බෝල චන්දවිමල හාමුදුරුවන් වහන්සේට මූලික කටයුතු සියල්ලක්ම ඉටු කර දෙන හැටියට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. කවුරුත් එක්කලා සාදු කියලා নমස්කාරය කියන්න පන්සිල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. පූජනීය මහා සංඝරුවනින් අවසර
අපි මේ සූදානම් වෙන්නේ මතක වස්ත්‍ර පූජාව සිද්ධ කරන්නට අභාව ප්‍රාප්ත වෙන්න යෙදුන මෑණියන් ලිපි ආර්ය මග්ග ස්වාමීන් වහන්සේ ප්‍රධාන මේ දරුවන් සිව්පොළගේ ආදරණීය මෑණියා දරුවන්ගේ දරුවෝ මුණුබුරුමුනි මිරියන් හැටියට මේ මොහොතට සම්බන්ධ වෙන සියලු ඥාති වර්ගයාත් හිත මිත්‍රාදීනුත් අසල්වාසිනුත් හැම දෙනාම එතුමියගේ සාංශාරික ගමන් මඟ සූපත් වේවා කියන ආදරණීය හැඟීමෙන් සකස් කරගෙන තියෙන මේ මතක වස්ත්‍රය මහා සංඝරුවන විශේෂයි සංඝ සතුව පූජා වේවා පූජා කරමි ජනිත වෙන පින්ඵල එතුමියගේ නිවන් මඟ පසක් කරගන්නට ඊට පෙර ආතුව සසර ගමන සුවපත් කරගන්නට හේතු වාසනා වේවා කියන උදාර චේතනා ඇති කරගෙන මේ ගාථා පාඨ කියමින් මතක වස්ත්‍රයේ මහ සංඝරුවනට සාංගිකව පූජා කරන්න. වැඳගන්න. මේ කියවන පාඨ කියවන්න. කාල කතස්ස පුංචි මණිකා උපාසිකාය පුඤ්ඤත්ථාය ඉමං මතක වත්තං භික්ඛු සංඝස්ස දේම කාල කතස්ස පුංචි මණිකා උපාසිකාය පුඤ්ඤත්ථාය ඉමං මතක වත්තං භික්ඛු සංඝස්ස දේම කාල කතස්ස පුංචි මණිකා උපාසිකාය පුඤ්ඤත්ථාය සග්ගත්ථාය නිබ්බානත්ථාය ඉමානි මතක වත්තානි භික්ඛු සංඝස්ස දේම
යතහාවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටං යතා ඒවමේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති ඉච්චිතං පච්චිතන්තු යං සබ්බමේව සමිජ්ජතු පුරෙන්තු චිත්ත සංගප්පා මණිජෝති ඉච්චිතං පච්චිතන්තු යං සබ්බමේව සමිජ්ජතු පුරෙන්තු චිත්ත සංකප්පා මණිජෝති රසෝ යතා ඉච්චිතං පච්චිතන්තු යං කිප්පමේව සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝපන්න රසෝ යතා. අපේ ක්ලිප්පේ අරියමග්ග ගරුකටයුතු හාමුදුරන් වහන්සේගේ ආරාධනයෙන් මේ ස්ථානයට වැඩමවා වදාළ ගරුකටයුතු හාමුදුරන් වහන්සේලා කීප නමක් වැඩ ඉන්නවා. ඒ අතරින් පළවෙනි අනුශාසනාව ශ්‍රී සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පස්යාලේ ශාසන රතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාදේ කෝට්ටේ ශාසන තිලක ගරුකටයුතු හාමුදුරන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අනුශාසනයක් පවත්වන හැටියට. තේරාසනයේ වැඩමවා වැඩ සිටින ගෞරවනීය පූජනීය තඹගල්ල සමාධි විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද බෝවල චන්දිම හිමිපාණන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මා සමීපයේම වැඩ සිටින කුඩාබින්ගිරියේ ශ්‍රී පුෂ්පාරාමයේ ඇතුළු විහාරාංගණයේ විහාරාධිපති සහ පුත්තලම දිස්ත්‍රික්කයේ අධිකරණ සංඝනායක අතිපූජ්‍ය රත්මල් අගාරයේ සිරිවිමල නායක ස්වාමින් වහන්සේ ඇතුළු කොට වැඩමවා වදාළ මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා ගුණ සම්පන්න පින්තුනි, අද මේ මොහොත මේ ස්වාමින් වහන්සේලා විස්තර කළ පරිදි ධෛර්ය සම්පන්න බොහෝ පුණ්‍යවන්ත මෑණි කෙනෙකුගේ අභාව ප්‍රාප්ත වෙච්ච ශෝකාකූල අවස්ථාවකටයි ඔබ අපි හැම දෙනාම සහභාගී වෙමින් සිටින්නේ. මේ විශේෂ මංගල්‍ය අවස්ථාවක් කොට මට සලකන්න සිදු වෙනවා. ඊට ප්‍රධාන හේතුව තමයි සාමාන්‍ය වශයෙන් ගත් කල පින්වත් තාත්තා කෙනෙක් රත්නායක රාජපක්ෂ මෙතිතුමා ඒහා එක් වෙච්ච මේ විජේනායක මුදියන්සලාගේ පුංචි මණිකා උපාසකා මහත්මියට දාව මේ ලෝකට දායාද කළ දරුවන් අතර අති ශ්‍රේෂ්ඨ තත්වයකට පත්වෙච්ච අපේ ක්ලිප්පේ අරියමග්ග ස්වාමින් වහන්සේ ගැන කල්පනා කරනකොට මේ ආමංගල්‍ය අවස්ථාව විශේෂ අවස්ථාවක්. සැකෙවින් සඳහන් කළොත් අපේ ගරුකටයුතු ස්වාමින් වහන්සේලා ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෙනකොට දැනගෙන සිටිනවා අපි දැන හෝ නොදැන විශාල මුලාවක ගමන් කරමින් සිටින බව. ඊට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් මනාකොට ප්‍රකට කරපු යමක් පිළිගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපට අමතක වී යෑම. එහෙම නැත්නම් විවිධ හේතු නිසා අපිට ඒට අනුගත වෙන්න බැරි වීම. මා පිටක සම්පදානේන මා පරම්පරාය ආදී වශයෙන් කරුණු කාරණා රාශියක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් ලොවට හෙළිදරව් වුණා. හරිම විද්‍යාත්මකයි. විද්‍යාත්මක නොවන කිසිම දෙයක් සත්‍ය ගවේෂණයක් වෙන්නට බෑ. සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ කළෙත් කිං සත්‍ය ගවේෂී කියන ඒ උතුම් කාර්යයේ ප්‍රතිඵලය වුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට සිදුවත් උතුමානන්ට පත්වෙන්නට අවස්ථාව උදා වීමයි. ඒ නිසා අපි සැවම ඒ බුදු වදනට අනුගත වෙනවා නම් ඒ අනුව තමයි සත්‍ය දකින්න පුළුවන් වෙන්නේ. සත්‍ය දකින්නට ප්‍රඥාව තියෙන්න ඕනේ. බුද්ධියෙන් දකින්න බැරි දෙයක්.
සත්‍යයේ උපරිමත්වයේ කියන්නේ පින්නතුනි අන්‍යමක් නෙවෙයි යථාර්ථය අවබෝධ වීමයි. ඒ සඳහා මතුවෙන්නට ඕනේ අපේ චිත්තසංතානය තුල ප්‍රඥාව. එය පාසලෙන් විශ්වවිද්‍යාලයකින් අපිට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සොයායෑමේ ක්‍රමවත් උමනාව මත ඇති වෙන දෙයක්. දැනුම අවශ්‍යයි. දැනුම පාවිච්චි කරන්නට ඕනේ. භාවිතෝ බහුලීකතෝ. අන්න එතකොට සිද්ධ වෙන්නේ දන්නා දේ කෙසේ වෙතත් දැක්මක් ඇති වෙනවා. ඒ දැක්ම හරහා තමයි කෙනෙක් තුව ප්‍රඥාව බිහි වෙන්නේ. ප්‍රඥාව ඇති වෙනකොටම අපි දකින්නේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දේ. මොකද්ද පින්නතුනේ ශ්‍රේෂ්ඨතම දේ? ශුන්‍යතාවය. emptiness. කිසිවක් නැහැ කියන යථාර්ථයේ දකිනවා. දකිනකොටම ඒ මගඵල නිවනින් ඔබ පූර්ණ වෙනවා. එහෙනම් ඒ සඳහා යා යුතු ගමනක් තියෙනවා. ඒ ගමන සඳහා උවමනා කරන දැක්මක් තියෙනවා. දැක්ම සඳහා අවශ්‍ය කරන සත්‍ය ගවේෂණයක අපි යෙදෙන්නට ඕනේ. ආන්නේ උසස් වූ කාර්යයේ යෙදිච්ච අරියමග්ග ස්වාමින් වහන්සේට පුළුවන්කම ලැබුණා අති විශාල සංගවිච්ච නෙවෙයි සංගවාපු සත්‍යයක් ලෝකයට අනුකම්පාවෙන් හෙළිදරව් කරන්නට. කොරෝනා කාලේ මට බ්‍රිතාන්‍යයේ ඉඳන් ලිපි ලියලා තිබුණා මේ සඳහා කටයුතු කරන්න කියලා. ඒ සඳහා අපේ ත්‍රිපිටකයේ අවසාන වස්සේදී ග්‍රන්ථාරූඪ කරන්නට මහා වෙහෙසක් අති දැවැන්ත මුදලක් වේදම් කරපු කිරිම විමල ජෝති නායක ස්වාමින් වහන්සේට මම දුරකථනයෙන් කතා කරලා යම් වැඩපිළිවෙලක් යෙදුවා. මහා පුදුමයක් වුණා පින්නතුනි. උන්වහන්සේ පිළිගත්ත මං ඉදිරිපත් කරපු කරුණු තවත් මහත්තුරු දෙන්නෙක් සමග අපි එදා ගියේ. සාකච්ඡාවෙන් පස්සේ ওই හැව්ලොක් ටවුන් එකේ ඔඩිටෝරියම් එක අපිට දෙන්නට උන්වහන්සේ කැමති වුණා. නමුත් වාසනාවක්ද අවාසනාවක්ද මට කියන්න බෑ. පහවදා රජය නිවේදනය කළා ලොක්ඩවුන් කොරෝනා නතර වෙන්නට නිහඬ වෙන්නට සිදු වුණා. නමුත් අරියමග්ග ස්වාමින් වහන්සේ මහා දක්ෂ යක්ෂ පක්ෂ කියලා අපි හඳුන්වන පුරාණයේ මිනිසුන් ආදර්ශයට අරගෙන උන්වහන්සේ නොසැලී දීර්ඝ ගමනක ගිහිල්ලා මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ මේ කාරණා කටයුතු ඉදිරිපත් කර තිබෙනවා. මේ විදිහේ කීර්තිමත් තත්වයට පත්වෙමින් ලෝකයේ සියලු බෞද්ධයන් උදෙසා විශේෂයෙන් අපේ ජාතිය පිණිස ශාසනය පිණිස කටයුතු කරමින් වටිනා වැඩ කොටසක් මේ වෙනකොට කරමින් අවසන් කරමින් පවතිනවා. ඒ නිසයි මම සඳහන් කළේ විශේෂ අවමගුල් අවස්ථාවක් කියලා. ඉතින් මේ නායක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරපු විදියට අපි මේ මොහොතේ කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවෙන් මිදක් ශ්‍රවණය කරලා ශෝකයේ තුනී කරගෙන ස්වභාවය අවබෝධ කර ගැනීමයි. එනිසා මගේ බුදුරජාණන් වහන්සේ දා දේශනා කොට වදාලා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තං පඤ්ඤායති. උපතක් ලැබීම උපත සිදුවීම බොහෝ ප්‍රකටයි පින්නතුනි. පැහැදිලි පේනවා. මොනවද පේන්නේ? මල මූත්‍ර ගොඩේ මව් කුසෙන් එළියට එන එකයි. එළියට ආපු දරුවා මවගේ තුරුල්ලට කලින් බොහෝ දේ වෛද්‍යවරු කරලා එක්කෝ ඇඳ උඩම මවාස් තුරුලෙන් නැත්තම් තොටිල්ලක තියෙනවා. කවුද මේ උපත ලැබුවේ? සත්වයක්. මනුස්ස ජීවිතයක්. කවුද? කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? වැඩිහිටියෙක් ඥාතියෙක් කවුරුන් හෝ වේවා දානවා නමක්. දැම්ම දවසේ ඉඳන් නමට ප්‍රතිචාර දක්වනවා. නම දානකම් කවුද පින්නතුනි? සැබෑවටම මස් වැදල්ලා. අන්‍යමක් නැහැ එතන. මේක සිහිපත් කරගන්න. ඉන් පස්සේ ටික කාලයක් යනකම් මව නැතිනම් වැඩිහිටියෙක් නැතිනම් දරුවා මල මූත්‍ර ගොඩේ යම් ව්‍යසනයක් වෙලා දුවන්නට සිද්ධ වුණොත්
දරුවා දාලා ගියා නම් එහෙම වුණා නම් මොකද සිද්ධ වෙන්නේ? අර මල මූත්‍ර ගොඩේ විශාල ජරාවකට පත් වෙන්නට ඔබ අපට කාටත් සිද්ධ වෙනවා. ඒ නිසා ලැබූ වාසනා ගුණය අනුව දරුවා හෙමින් හෙමින් හැදෙනවා. ලොකු වෙනවා. විවාහ වෙනවා. පාසල් වයස අවසන් වෙනකොට අපි කියනවා දැන් එයා දැන් ලොකු ළමයි. මොකද්ද මේ ලොකු ළමයා කියලා කියන්නේ? සිද්ධ වුණේ මොකද්ද? සිද්ධ වුණ දේ දකින්නේ නැහැ. අපි ලොක්ෙක් කියනවා. ලොකු ලරුවෙක් කියනවා. එයත් ලොකු වැඩ කරනවා. සබෑයටම වෙලා තියෙන්නේ පින්නතුනි වයෝ පඤ්ඤායති. වෑවීම දිරායම. පඤ්ඤායති ප්‍රකටයි. නැද්ද ප්‍රකට? ඔබ දැක්කේ නෑ. ඇහෙන් පේනවා හිතට ගන්නෙ නෑ. එතකොට දකින්නේ නෑ. අපිට උපත පේනවා. මේ වැයවීම පේනවා. අපි වෙන නමක් ඒකට ආරෝපණය කරලා සබහැව වහගන්නවා. ඒ ජීවත් වෙන්න එපායයි. තෘප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. තිතස් අඤ්ඤතත්තං පඤ්ඤායති. තිබූ දේ ඊළඟ මොහොතේ වෙනස්. සෛල වැඩෙනවා, ශරීරය වැඩෙනවා, වෙනස් වෙනවා, සිතුවිලි වෙනස් වෙනවා, කායික වශයෙන් වෙනස් වෙනවා. මේ ආකාරයට ගිහින් එදා පුංචි කාලේ දැක්කෝ ඒ පුංචි මණිකා නෙවෙයි අද ඔබ දකින්නේ. මහා වෙනසක් පින්නතුනි. දි รา යාම. මේ වෙනස් වීම දි รา යාම බුදුරජාණන් වහන්සේ අපිට වදාලා දකින්න. මොකෙන්ද දකින්නේ? ප්‍රඥාවෙන් දකින්න. ତර මේ ධර්ම දේශනාව කුමකටද? කුමක් සඳහාද? මේ පින්නතුන්ට දැනුම ඇති කිරීම සඳහා, ශෝකයේ තුනී කර ගැනීම සඳහා, අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කිරීම සඳහා, සැබෑව දැකීම සඳහා. මේ ධර්ම ශ්‍රවණයෙන් ඔබ දකින්න උත්සාහ කරනොත් සැබෑ ලෙසම ආන් ඔබේ චිත්තසංතානයේ ජනිත වෙන්නේ පුණ්‍ය ශක්තියක්මයි. මහා උතුම් පුණ්‍ය ශක්තියක්. බුදු වදනට සමීප වෙනවා. බුදු වදන පිළිගන්නවා. සැබෑව පේනවා. සැබෑව දකිනවා. ඔබ දන්නේ නැහැ ඔබ විදර්ශනාවට වැටෙනවා හරියට දකිනවා. එනිසා මේ ප්‍රතිඵලයේ හැටියට මේ මොහොතේ නෙවෙයි නම් ඊළඟ මොහොතේ හෙට ඊළඟ දවසේ බොහොම සමීප දවසක ඔබ කල්පනා කරනවා බුදු වදන උත්සාහ කරනවා. උත්සාහවන්තයටයි හම්බ වෙන්නේ. සොයන්නාටයි සම්බ වෙන්නේ. ධර්මයේ සොයා දැනගන්නවා. ධර්මයට අනුව කටයුතු කරනවා. දාන සීල භාවනා පූර්ණ කරනකොට ඔබටත් සබහැව අවබෝධ වෙනවා. අන්න පුංචි මණිකා අපිට දුන්න මහඟු දායාදේ ඕකයි ඇයගේ මුළු ජීවිත කාලයේ පුරාම කරපුවාට වඩා. එනිසා ජීවිත කාලය තුල දරුවන් තව 4 දෙනෙක් හදාගෙන බොහොම වටිනා ජීවිතයක් ගත කරපු බව නායක ස්වාමින් වහන්සේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නට යෙදුණා. ඒ නිසා විහාරස්ථානට සමීප සම්බන්ධ පවුලක් කලින් සමන් මහත්මයාත් ඒ විදිහේ බව ස්වාමින් වහන්සේ කරුණු ඉදිරිපත් කළා. එහෙනම් ඔය කියන මහඟු දායාදයක් ලෝකයට දෙන්නට උන්වහන්සේ හැදුණු වැඩුණේ ගමේ පන්සල ඇසුරු කරගෙන උන්වහන්සේලාගේ දේශනාවලට සමන් දෙමින් විහාරස්ථානයේ සමීප කරගෙන එනම් මේ මහා කීර්තියක් ලබා ගත්තා වූ සමාජ ශාසනික ලෝක සේවාවක් කරන්නට අරියමග්ග ස්වාමින් වහන්සේට ආරම්භ වශයෙන් සහයෝගයේ ධෛර්ය වීරිය ඥානය ලබා දුන්නේ ගමේ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේලා කියලා මේ පින්වතුන්ට මතකයේ රැඳෙන්නට ඕනේ. අපේ ජීවිතයත් ඔහොමමයි. ජීවිතේ වැඩි කාලයක් ගත කරේ ගමේ පන්සල් දෙක තුනක. අපිට සතියක් ඉන්න බෑ පන්සලට යන්න නැතුව. මොනවා හෝ රැගෙන ස්වාමින් වහන්සේලා හමු වෙලා ඉපිරිකර පූජා කරලා පැයක විතර කාලයක් කතා කරලා එන්නේ ශාසනය පිළිබඳවයි. එහි ප්‍රතිඵලය තමයි මේ උතුම් පැවිද්ද ලබන්නට අපටද හේතු වුනේ. ඒ නිසා අරියමග්ග ස්වාමින් වහන්සේ කරන ලද සේවය මෙපමණයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. පළවෙනි වතාවට ලෝකේ මේ සිංහල රටේ හෙළ නාමයෙන් නිකායක් ඇති වුණා නම් ඒ ජාත්‍යන්තර කීර්තියට මේ වෙනකොට පත් වෙලා තිබෙන මේ සත්‍ය ගවේෂණයේ යෙදී ප්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය කරපු සිහල ගෝතම සිරි සම්බුද්ධ නිකාය ලෝක ප්‍රචලිත වෙනවාමයි.
මෙහි සත්‍ය ගවේෂණය දවසකින් දෙකකින් බලලා නිම කරන්න බැරි සත්‍ය ගවේෂණයක්. මට පෙරේදා කතා කරලා කියනවා ස්වාමීනි මේ යුරෝපයේ කරලා තින්නේ පොඩි පහේ අපරාධයක් නෙවෙයි. මේ අපරාධය අපිට පමණක් නෙවෙයි. ඊජිප්තුව බැබිලෝනියානි වැනි බොහෝ රටවලට බලපාන ප්‍රශ්නයක්. ඉන්දියාවට පවා මේ අයට උවමනා කළේ පටු ආකල්පයක් ජයග්‍රහණය කරවන්න. ආසියාතික උසස් ජනතාව ආරම්භ වෙන්නේ යුරෝපයෙන් කියලා පෙන්වන්න කරපු වැඩක් මේක. එහි ප්‍රතිඵලයේ අතුරු ඵලයක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවට දැම්මේ. මොකද හේතුව ජම්බු දීපයේ තියෙන්නේ මේ හෙළ දීපේ. සිව් හෙළය කියලා අපි හඳුන්වන්නේ. සිව් කිව්වේ හතරයි. හතර ආකාරයකින් නිර්මාණය වෙච්ච හෙළ දීපය තමයි අපි ජීවත් වෙන ලංකා දීපය. ලෝකේ උතුම් රට කියලා අපි කියන්නේ ඇමරිකාව නෙවෙයි අපේ ජාතික ගීතය. අපි වන්දනා මානෙන් යුක්තව ගීතය ගායනා කරන්නේ විශේෂ අවස්ථාවලදී. ඒතර මොකද්ද අපි කියන්නේ? උතුම් රට. ඒ අපගේ රට නිසා නෙවෙයිනේ. අපි ආදරය කරන නිසා නෙවෙයිනේ. සත්‍යයේ ගීතය. ඒ නිසා කල්පනා කරන්නට ඕනේ සිව් හෙළය කියන තැන ඉඳන් ඔබ ඉදිරියට සොයාගෙන ගියොත් මේ අරියමංග ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණාවල 100ට වැඩි ප්‍රතිශතයක් සත්‍ය කියන බව සොයන්නාට තමයි පේන්න පටන් ගන්න. ඒ නිසා පින්නතුනි මගපල නිවනෙන් යම් කෙනෙකුට සැනසෙන්න නම් සසර දුකින් මිදෙන්න නම් මුසාව යටපත් කරලා සත්‍ය ජයග්‍රහණය කරවන්නට ඕනේ. උන්වහන්සේ කරන්න යන්නේ උතුම් වූ කාර්යයයි. නිසා කල්පනා කරන්නට ඕනේ මීට පෙර අරියමග්ග ස්වාමින් වහන්සේ ප්‍රසිද්ධ වන්නට පෙර තැන් තැන් වලින් මේ කාරණා ලංකාවේ මතු වුණා. 2021 පමණ හිටපු අරිසෙන් අහුබුදු සූරීන් ඒ වගේම ශිරාන් දරණියගල ආචාර්යවරයා ඒ වගේම රෝහණ මැන්දිස් කියන මහාචාර්යවරයා ලෝකේ වටේ කරගිලා විවිධ කරුණු සොයාගෙන තියෙනවා. ඒ ගවේෂණ තුලින් සාධක තුලින් පාදක කරගෙන අපිට මනාව ප්‍රකට කර තිබෙන්නේ අපි තමයි ලෝකයේ ඉපදුණු පළවෙනි ජාතිය පළවෙනි මිනිස් වර්ගය. මේ මනාව ඔප්පු වෙනවා. ඔය බුලත් සිංහල තිනවා පහයන් කියලා ගල්ලෙන. ඒ අසුර කොට මතුවී තිබෙන පුරාවිද්‍යා සාධක වලින් පේනවා ඔප්පු කර හමාරයි වසර 37000කට පෙරයි මේ හෙළදීපේ මිනිසුන් නැති වෙන්නේ. ඒ විශේෂ මිනිස් කොට්ටාසයක්. ඒක අපි හඳුන්වන්නේ හෝමෝ සේපියන් කියලා. හරියට අර ගෝරිල්ලන් විශාල වඳුරන්ට සමානයි. නමුත් හතර ගාතෙන් ඇවිද්දා ඒ නෙවෙයි. මේ හේතු කරගෙන වෙන්නේ නැති චාල්ස් ඩාවින් ඉදිරිපත් කරේ මිනිසා ඇති උනේ වානරයන්ගෙන් කියලා. ඒ බොරුවක් බව පාප් වහන්සේවත් එදා පිළිගත්තේ නැහැ. අන්තිමට චාල්ස් ඩාවින්ගේ මොලේ නරක් වුණා. වෙනතුනි මේ අවුරුදු 37000 නෙවෙයි මේ බුන්දලෙම සොයාගත්තු පතිරාජලෙන හරියෙන් සොයාගත්තු පුරාවිද්‍යාක සාධක වලින් පෙන්නනවා වසර 1,25,000කට පෙරයි මානවයා මේ හෙළදීපේ නිර්මාණය වෙන්නේ ඇති වෙන්නේ සම්භවය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මහා පුදුමයි ලෝකයේ මේ වෙනකොට අපේ රට පිළිබඳව මෛත්‍රියටපත් වෙලා ඉන්නේ. මොකද යාල වනභූමියේ ජනාවාසයක් හම්බ වෙනවා. ඒ ජනාවාසයේ පුරාවිද්‍යා සාධක වලින් මනාව ප්‍රකට කරනවා වසර ලක්ෂ 5කට පෙරයි මේ මානවයා ඇති වෙන්නේ කියලා. හිතා ගන්න පුළුවන්ද? පිනතුනේ හෙට දිනියත් අපේ ඉතිහාසයේ පැත්තකට දානවා කියලා කියන්නේ ජාතියක් විනාශ කරනවා. ඒ වගේම මේ භාෂාවක් මරනවා කියන්නේ භාෂාව නොසලකා හරිනවා කියන්නේ ඒ ජාතියේ පෙඩිග්‍රිය, ඒ කියන්නේ ජාතියේ පිළිබඳව මනාව ඔප්පු කරන පැටිකිරිය විනාශ කරනවා කියන එක තමයි භාෂාව විනාශ කරනවා කියන්නේ. දැන් මේ වෙනකොට බලන්න හැම තැනම ඉංග්‍රීසි භාෂාව උගන්වන්න තියෙන උනන්දුව. ඒ බොහොම හොඳ දෙයක්, වටින දෙයක්, අත්‍යවශ්‍ය දෙයක් ලෝක භාෂාව. නමුත් අපේ සිංහල භාෂාවට තැන එන්නේ අඩු කරනවා නම්, අඩු වෙනවා නම්, ඉතිහාසයේ නැති වෙනවා නම්, ස්වාමින් වහන්සේලාට පහර දෙනවා නම්, විවේචනය කරනවා නම්, උන්වහන්සේලාව නැති බංගස්ථාන කරන්න හදනවා නම්, විහෙර විහාරස්ථාන වලින් ජාතිය අහක් කරන්න හදනවා නම් ඒ කරගන්නේ තමන්ගේ මරු තමන් ළඟට කැඳවා ගැනීම මිසක් අන්‍යමක් නෙවෙයි. පෙබරවාරි 4 වෙනිදාට අපි සමරනවා. මොකද්ද සමරන්නේ හෙට දිනේ නැතිනම් අපිට?
හෙට දිනේ කිව්වේ හෙට දවස ඉවරයි දැන්. එතකොට ඒක ඉතිහාසය. මේ ආකාරයට වටිනා ඉතිහාසයක් තියෙන ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන ලෝකයේ උතුම්ම රටබව සාධක වලින් ප්‍රකට කරන උතුම් බුද්ධ ශාසනයේ නිර්මාණය වෙච්ච සම්භව වෙච්ච රටබව ප්‍රකට කරනකොට ඒවා පිළිගන්න කැමති නොවන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරි සද්ධර්මයට නිර්ණායකයන්ට අනුගත නොවන නිසාමයි. නිසා කල්පනා කරලා බලන්න මේ අනුසාරයෙන් බලනකොට මහ විශාල දවැන්ත සේවයක් කරමින් සිටින මේ උතුම් බුද්ධ පුත්‍ර රත්නයක් ඒ ගී කහලේදී චූටි දරුවෙක් හැටියට ලොවට දායාද කොට දුන්නේ මේ පූජනීය මෑණියන් විජේනායක පුංචිමැණිකා. නම පුංචිමැණිකා වුණාට ඈ නොදැන ඉන්නේ නැති ඇසිත කරගත්තේ වටිනා ශ්‍රේෂ්ඨ පින්කමක් මේ ලෝකයට. පිනතුනේ දරුවෝ ලැබෙනවා නායකයෝ බිහි වෙන්නේ නැහැ. අපේ රටේ ස්වභාවය ඒකයි. එන්නම නායකයන් බිහි වෙන්නේ ජනතාව රවට්ටමින්. එතකොට මුසාවෙන් රැවටෙනවා, මායාවෙන් නැලවෙන්න ගියොත් ඔබට සත්‍යයක් ලැබෙන්නේ නැහැ, ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේත් නැහැ, විශාල විනාශයක් සිද්ධ කර ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට උතුම් මේ බුද්ධ දර්ශනයේ අනුව එහි තිබෙන වටිනා නිර්ණායකයන් අනුවයි ඔබ සත්‍යද නැද්ද කියන එක නිර්ණයකට එන්න ඕනේ, තීරණය කරන්නට ඕනේ. එහෙම වුණා නම් අද අපිට මේ විපත සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණේ නැහැ. බඩ දිහා බැලුවා. බඩ පුරව ගන්න කල්පනා කළා. ඉතින් ඒ සඳහා යම් වෙනස් වීම අවශ්‍යයි. අවශ්‍ය වෙනස කුමක්ද පින්නතුනි? මේ පින්වතුන් තුල තියෙන ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුමයි. මේ ආකල්ප සම්පූර්ණයෙන් වැරදි ආකල්ප ලැබුණේ අධ්‍යාපනයක සුද්ධගේ අධ්‍යාපනය. අපේ අධ්‍යාපනයක් නෙවෙයි. සියලු දේවල් නිර්මාණය වුණේ සුද්ධට ඕන හැටියට. අද සුද්ධ අතරමං වෙලා. අද චීනට වැඳගෙන යනවා. ඇමරිකාවෙන් ගැලවිලා. අද බීතියටපත් වෙලා. මේ කාරණා සම්බන්ධව අධිකරණයේ බාරගත්ත නඩුවක් බ්‍රිතාන්‍ය උසාවියෙන්. ඊට පස්සේ වුන් එක නැවත බාර දෙනවා. එච්චර මුදලක් වියදම් කරන්න බෑ කියලා මේක සොයන්න. නිසා එක්සත් ජාතීන්ගේ සම්මේලනය අද බලාපොරොත්තු වෙනවා ඒ සත්‍ය ගවේෂණය කරන්නට. එනිසා පින්නතුනි කල්පනා කරන්නට ඕනේ අපිට රටක රජයක් පිහිටවන්නට පුළුවන් කමක් නැහැ. බුද්ධ ශාසනයේ ගත යුතු කොටස ගන්න පුළුවන් කමක් නැහැ. හරියට දානයක් දෙන්න පුළුවන් කමක් නැහැ. සීලය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැහැ. භාවනාවකින් සත්‍ය දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබට සත්‍ය ගවේෂණයක් ඕනේ නැතිනම්. ඉතින් මගේ කතාව ගොඩක් දීර්ඝ කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබට වැදගත් නිර්ණායකයක් පමණක් සඳහන් කරමින් මම මගේ කතාව කෙටි කරන්නට බලාපොරොත්තු වෙනවා. වෙනතේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ඔබට ඕනෑම සැපක් ලබන්නට පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඔබට ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය ඔබ ලැබ ගන්නට ඕනේ. ඒකටයි අසකන නාසය දිව ශරීරය ඇතුව නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබීමේ මිනිස් ලෝකේ. මේක මගුල් සක්වලක්. ආස්වාදයේ විඳින කෙනාට හම්බ වෙනවා යමක්. ඒ තමයි ආදීනවය. ආස්වාදයේ නැති එක ආදීනවයක් දකින්නේ කොහෙද? එතකොට ආස්වාදය ආදීනවේ ඒ නිසා නිස්සාරණයට ඔබපත් වෙන බව ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් ලොවට ප්‍රකට කරනවා. අපි සත්‍ය දෙසන්නේ නැතිනම් සත්‍ය අනුව ජීවත් වෙන්නේ නැතිනම් මිනිස්සු අපේ ජීවත් වීමට විරුද්ධව කඩු පොළු අරගෙන දඟලනවා. ඒ අය හිතාගෙන ඉන්න මිනිස්සු නෙවෙයි මිනිස්සු මේ. එය කල්පනා කරනවා අපේ ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. හොඳ හැටි වළඳනවා. අපිත් කනවා. අපි කෑවාම අපේ ශරීරයේ විවිධ කොටස් වැඩ කරනවා. අනේ අර ස්වාමීන් වහන්සේලාගේ වැඩ කරන්න ඕනේ අත් දෙකයි කකුල් දෙකයි විතරයි කියලා. මෙන්න தত্ত্বය. මීට වඩා විහිළුවක් පින්වතුනි මේ ලෝකේ කිසිම රටක තියෙන්න හේතුවක් නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේලා ඔබේ තියෙන කාම ජීවිතයට ඇතුළත් වෙන්නේ නැහැ. එහෙම සිද්ධ වෙන්නේ ධර්මයේ පාවිච්චි කරන තරමට, භාවනාව යෙදෙන තරමට ඒ විවිධ වූ ආසාවන් පාලනය වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ පින්නතුනි පාලනයේ මිසක් අහෝසි වෙන්න හේතුවක් නැහැ. ඇයි? නික්ලේශී උතුමන් නෙවෙයි උතුම් අරහත් තත්වයට පත් වෙනකන්. එහෙමනම් විවිධ හේතු නිසා විවිධ කාරණා වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා.
ගම රැක ගන්න ඕනේ, විහාරය රැක ගන්න ඕනේ, ජීවිතය රැක ගන්න ඕනේ, සිතුවිලි සමබර කර ගන්න ඕනේ, මිනිසෙක් හැටියට ජීවත් වෙන්නට ඕනේ. මේක දන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් ලෝකට කරුණු පැහැදිලි කරේ. ආස්වාදය ආදීනවේ නිස්සාරණේ මිසක් නැතිනම් ආස්වාදයේ යම් පමණටවත් නැත දකින්න ආදීනවයක්. මේවා හොඳ හැටි මතක තියාගන්නට ඕනේ. තමන්ගේ සහෝදරයින්ට, ඒ වගේම තමන්ගේ භාර්යාවට, තමන්ගේ ස්වාමි පුරුෂයන් අතර, සමාජයේ අතර දැනට ගොබ්බ කියලා හඳුන්වන නම් වලින් ඉන්න සැබෑ නොවන බෞද්ධයන් අතරට මේ සැබෑ தત્ත්වය ගෙනියන්නට ඕනේ. බුද්ධ කාලේ ඔබ ජීවත් වුණා නම් බුදුරජාණන් වහන්සේට බනිනවා. මහා ආර්ය සංඝ රත්නය විනාශ කරලා දානවා. එදා පිස්සු හිටියේ නෑ. ටිකයි හිටියේ. අද එන්න නාමික බෞද්ධයන්ට පත් වෙලා චේන්ති තම්පි භවිෂ්‍යති කියලා කඩාගෙන බිඳගෙන දුවන්න පටන් අරන් තියෙනවා. එහි හරය වෙන්නේ බුදු වදනට තනක් නෑ එතකොට. ඔබට නොහිතන දේවල් නම් වෙන්නේ. ඉතින් නොහිතම ඉන්න. ඔබ හිතන දේ තමයි වගා කරන දේ අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. හිතපු නැති දේවල් වෙන්න පුළුවන්. ඒකට හේතුව සසරේ කරපු හැටියටයි. ඒ නිසා කල්පනා කරගන්නට ඕනේ මේ සත්‍ය ගවේෂණය කරලා සත්‍ය දේශනා කරනවා මිසක් කිසිවක් හංගන්න දෙයක් නැහැ. හැංගුවොත් මේ ශාසනය ඩබලීමක් නැති වෙලා යනවා. ඒ නිසා මහා මෛත්‍රියකින්, අනුකම්පාවෙන්, මහා කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ ධර්මය හොඳින් ශ්‍රවණය කරා නම්, සතුටටපත් වුණා නම්, සත්‍යයි කියලා දැක්කනම් ආන්න ඔබේ හිත තුළ ජනිත වෙන්නේ පුණ්‍ය ශක්තියක්මයි. මේ මොහොතේ ඔබට පුළුවන්කම තියෙනවා දැන් වැඩි වෙලාවක් තිස්සේ විවිධ පින්කම් වල ඔබ යොදවමින්, මතක වස්ත්‍ර පූජා කරවමින්, දැන් මේ ධර්ම කාරණා බිදක් ශ්‍රවණය කරමින් රස කරගත්තේ පුණ්‍ය ශක්තියක්. මේ පුණ්‍ය ශක්තිය සියලු දෙවියන්ට, ඒ වගේම මියගිය සියලුම දෙනාට ආදී වශයෙන් අනුමෝදන් වෙනකොට ඒ පුණ්‍ය ශක්තිය කුසල ශක්තියක් බවට ජනිත වෙනවා. මේ පින්කම අවසානයේදී මේ පුණ්‍ය ශක්තියෙන් අපිට මේ ශ්‍රේෂ්ඨ මාතාවක් වූ විජේනායක මුදියන්සලාගේ පුංචි මණිකා උපාසකා මෑණියන්ට අපිට අනුමෝදන් කරන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට කටයුතු කරන්නට අපේ නායක ස්වාමින් වහන්සේට මේ මයික්‍රොෆෝනේ බාර දෙමින් මම ඔබගෙන් මේ මොහොතේ සමුගන්නවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. මීළඟ අනුශාසනය සීහෙල ගෝතම ශ්‍රී සම්බුද්ධ මහනිකායේ අනුනායක දුරන්දර පූජ්‍යපාද කොළොන්නේ ඥානාලංකාර ගරු කටයුතු හාමුදුරන් වහන්සේට. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දතේ දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා තේරාසනී මුලාසනී වැඩවසන අති ගෞරවාස්පද ශාසනික ගුරු දේවෝත්තම නායක මහින්පාණන් වහන්සේ, ඒ වගේම මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුණු කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාමයේ ඇතුළු විහාරගණී විහාරාධිපති, ඉන්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඉන්දපු සභාපති, සමස්ත ලංකාවටම සාමවිනිසුරු පුත්තලම් දිස්ත්‍රික්කයේ අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මට නම කියන්නට අවසරයි අපේ නායක හාමුදුරුවනි, අතිපූජ්‍ය රත්මාලකාරී සිරිවිමල ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ, ඒ වගේම අනිකුත් වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේලා, නායක හාමුදුරන් වහන්සේලා, පොඩි හාමුදුරන් වහන්සේලා ඇතුළු වැඩමුවා වදාළ සදාවන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සංවේගයටපත් කාරුණික කුසලකාමී සදහැදි පින්වතුනි, අද නොමැකෙන මතකයක්, අමරණීය වූ මතකයක් ඔබ අපි සෑම සියලු දෙනාටම ඉතුරු කරලා අපි ඔබ සෑම සියලු දෙනා අතරින්ම සදාටම සමුගන්නට යෙදුනා වූ සදාදරණීය මෑණියන් වහන්සේ, අපේ පුංචි මණිකා උපාසිකා මාතාව වෙනුවෙන් ඔබට අපට සෑම සියලු දෙනාටම අවසන් වශයෙන් සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙන ඒ ආගමික වතාවත් සිද්ධ කිරීම සහ අවසන් ගෞරව දැක්වීම තමයි මේ මොහොතේදී ඉෂ්ට සිද්ධ කරන්නේ. අභිනවයෙන් ස්ථාපනය කරන්නට යෙදුනා වූ ස්වදේශික එකම භික්ෂුනිකායේ බවට පත් වෙලා තිබෙන සීහෙල ගෞතම ශ්‍රී සම්බුද්ධ මහා නිකායේ උත්තරීතර මහා නායක අති ගෞරවාස්පද බදුල්ල ගමන සුමන සාරාභිධාන නම් මහා නායක මහින්පාණන් වහන්සේත් මේ මොහොතේදී දහමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින්, ඒ වගේම ඒ නිකායේ ප්‍රධාන ලේකකාධිකාරී වතෝගල බුද්ධසාර ගෞරවනීය නායක හාමුදුරුවෝත්, ඒ වගේම මේ අති උදාරතරු අපේ මෑණියන්ගේ සදාදරණීය පුතකු හැටියට අදට මුළු ලෝකේ පුරාම මේ සම්බුද්ධ ධර්මයේ ප්‍රචාරය කරමින් ශාසනික සේවාවක් සිදු කරන
සේහල ගොතම සිරි සම්බුද්ධ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක සහ යුරෝපයේ ප්‍රධාන සංඝනායක අතිගෞරවාස්පද අපේ ක්ලිප්පේ අරිමග්ග නායක මහින්පාණන් වහන්සේත් නිකායට සම්බන්ධ සියලු ස්වාමීන් වහන්සේලාත් මේ මොහොතේදී කරුණාවෙන් සිහිපත් කරමින් ඉතාමත්ම කෙටියෙන් පින්වතුනි කාල වේලාවේ හැටියට මම මගේ අනුශාසනාව නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි අද අපි මේ අවසන් ගෞරව දක්වන්නා වූ ආදරණීය අම්මා මරණයටපත් නොවුණු කෙනෙක්. මෙතන අපට පේන තියෙන මංජුසාවේ මృత කලෙබරයක් තිබුණාට අම්මා කියන චරිතය ලෝකේ කවදාවත් මිය පරලොව නොයන කෙනෙක්. තාත්තා කියන චරිතය කවදාවත් මිය පරලොව නොයන කෙනෙක්. අවසන් කටයුත්තක් සිදු කළ නොහැකි කෙනෙක් තමයි බුදු අම්මා සහ බුදු තාත්තා කියලා කියන්නේ. ඒ නිසා ලෝකයට ලෝතුරු බුද්ධ ශාසනයක් සුරකින්නට බුද්ධ පුත්‍රයෙකු බිහි කරන්නට යෙදුණු මේ බුදු අම්මාගේ චරිතයත් අජර අමරණීයව පවතින නාමයක් ලෝකයට ඉතුරු කරලයි අවුරුදු 103ක පමණ කාල සීමාවක් මේ මනුස්ස ජීවිතයේ උත්තරීතර අම්මා කෙනෙක් හැටියට කටයුතු කරලා මිය පරලොව යන්නට යෙදුණි. අනේ ආදරණීය මෑණියන් වෙනුවෙන් ඔබට අපට සිදු කළ හැකි යුතුයකම වගකීමයි මේ ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණි. අපේ නායක මහින්පාණන් වහන්සේලා බොහොමත් හොඳින් ධර්මානුශාසනාවන් ආදී සිද්ධ කරන්නට යෙදුණා. මට මේ මොහොතේදී ඔය අතන්ට වින්වතනි කියන්න එක පුංචි කතාවක් තියෙනවා. මම මේ මෑණියන්ගේ වටිනාකම දකින්නේ දූ දරුවන් සහ ඒ දූ දරුවන් අතරේ විශේෂිතම එක්කෙනෙක් එක යුග පුරුෂයෙකුගේ කතාවක් නිසාවෙන්. ලෝකයේ පින්වතුනි සම්බුද්ධ ශාසනයේ මේ ජාතිය සුරකින්නට හැම කල්හිම දරුවන් බිහි කරන්නට හැමෝටම පුළුවන් කමක් නැහැ. මේ සම්බුද්ධ ශාසනයත් ඉහළ ජාතියත් සුරකීමේ වගකීම බාරගත්තා වූ දරුවන් ලෝකයට බිහි කරන්න පුළුවන්කම තිබෙන්නේ ඒ සුජාතවත් පුතෙකුට සීහෙලෙයි. අන්න එහෙම දරුවෙකු මේ ලෝකයට බිහි කරපු උත්තරීතර අම්මා කෙනෙක් නිසාවෙන් ඒ අම්මාගේ වටිනාකම අනන්තයි අප්‍රමාණයි. අද කතා කරලා ඉවර කරන්න බැරි තරම්. මගේ නායක හාමුදුරනේ මං අද මේ පුටුවේ වාඩි වෙලා කතා කරන්නේ හරි දුකකින්. හේතුවක් තියෙනවා. ඒකට හේතුව වෙන මොකුත් නෙවෙයි. අපට ආගමක් අපට ජාතියක් නැති විදියට උගන්වපු අය හැටියට අපි ස්වදේශික ජාතියක් ස්වදේශික ආගමක් නැති ජාතියක් හැටියට උගන්වලා තියෙන අපි ලෝකයේ පරදේශක්කාරයන්ගෙන් සියල්ලම ලබාගෙන ජීවිතේ ගැට ගහ ගන්න දඟලන අපි අද හොයනවා ලෞතුරු බුදුන්ගේ අයිතිය ගැන සිහලයාගේ අයිතිය ගැන මේ රටේ සුජාතවත් ලේ ධාතුව ගැන හොයනු. ඒ හොයන අතරවාරයේදී ලෝකයට පහළ වෙනවා පින්වතුනි ඒක බුදු පුතෙක් හැටියට නෙවෙයි උප්පත්ති ලබන්නේ. නමුත් බුදු පුතෙක් ලෝකයට ජාතක කරනවා මේ අම්මා. ඒ තමයි මේ සීහලේ අනන්‍යතාවය, ලෝතුරු සම්බුදුන්ගේ අනන්‍යතාවය. අපේ රටේ මේ රටේ ස්වදේශික ජාතිය මොකද්ද කියලා හොයලා දෙන්න. මේ රටේ ස්වදේශික ආගම මොකද්ද කියලා හොයලා දෙන්න. ලෝකයේ ස්වදේශික ආගමක් ස්වදේශික ජාතියක් නැති වෙච්ච අන්ත අසරණ වෙච්ච ජාතියකට තමන්ගේ ජාතිය තමන්ගේ ආගම හොයලා දෙන්න ජීවිතේ පරදුවට කටයුතු සිද්ධ කරන එක උත්තරමයෙකු නිසාවෙන් තමයි අද මේ අම්මාගේ උත්තරීතර භාවය අනන්ත අප්‍රමාණ වෙන්නේ. පින්වතුනි ඉන්දියාවෙන් ආපු විජයගෙන් හැදිච්ච ජාතිය නම් අපි, ඉන්දියාවෙන් ආපු බුදුන් අදහන ජාතිය නම් අපි, ඉන්දියාවෙන් ගෙන පරිප්පු කරන ජාතිය නම් අපි, රටවල් වලින් ගෙනාපු සංවිධාන පිටවාගෙන උජාරුවට කතා කරන ජාතිය නම් අපි. කෝ අපේ එක කියලා ඇහුවොත් අපිට දෙන්න කටුත්තරයක් නැති වෙන තැනට අන්ත වෙලා අසුරුන් වෙලා ලෝකයක් ළඟ අන්න ඒක කියලා දීලා මේ රටේ මිනිසුන්ගේ අනන්‍යතාවය කියලා දීලා ඉරලා මේ රටේ මිනිසුන්ට ජාතික අනන්‍යතාවයක් ආගමික අනන්‍යතාවයක් තියෙනවා කියලා පෙන්නලා දෙන්න මග පෙන්නලා දුන්නු ඒ වෙනුවෙන් ජීවිතේ කැප කරපු උත්මයෙකු නිසාවෙන් තමයි මේ අම්මාගේ ගුණය අද වටින්නේ. ඒ අනිත් දරුවෝ 3 දෙනාත් එහෙමයි. දරුවෝ 4 දෙනා අතරින් එක පුරුෂයෙක් වින්වතුනි යුග පිරිසෙක් මේ ලෝකෙට බිහි වුණා. ඒ නිසා තමයි අද අපට මේ අපේ නායක හාමුදුරුවනේ හැම දෙයක්ම අපි ලෝකේ පිට රටවල් වලින් අරගෙන කන අය. අපේ තියෙන මට මේ අද මේ මහ පොළවේ කඳ ළඟට එනකම් පින්වතුනි වල දාලා ඔලුවට ගල් ගහලා මරුවත් කවන්නේ මම මේ කතාව කියන්න ඕනි. අපේ රටේ තියෙන කිසිම නිකායක් ස්වදේශික නිකායල් නෙවෙයි. අපි පිට රටින් ගෙන අපුවා තියෙන්නේ. කෝ අපේ ලෞතුරු බුදුන්, කෝ අපේ ජාතිය, කෝ අපේ භික්ෂු පරපුර, කෝ අපේ ත්‍රිපිටකය, කෝ අපේ ධර්මයේ මොකවත් නැති වෙච්ච ජාතියකට මගක් පෙන්වන්න උත්මයෙක් බිහි වෙච්ච එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. ඒ ක්ලිප්පේ ආරිය මග්ගනායක මම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා කතා කරන් පින්වතුනි පහුගිය දවසක මේ රටේ පරදේශක්කාරයෙක් කියන කතාවක් තියෙනවා. සිංහල ජාතිය මෙහි උපදින්න කලින් තමයි කිව්වා දෙමළ මිනිස්සු කතරගම දෙවියන් වඳින්න ගියේ. එතකොට මේ අපි මහ ජාතිය වුණාට මේ රටේ අයිතිකාරයෝ භාරකාරයෝ අපි නෙවෙයි කියලා ඒගොල්ලෝ ජාත්‍යන්තරයට ගිහිල්ලා කියන අතරවාරේ ජාත්‍යන්තරේ ඉඳලාම නෑ මේක තමයි අපේ රට, මේක තමයි අපේ ජාතිය, මේක තමයි අපේ සම්බුදු සසුන් කියලා රජානන් වහන්සේ කියලා පෙන්වන්න ලෝකයට කියන්න ගියපු උත්තමයා අරිය මග්ගහම්දුරුව මේ අම්මාගේ කුසෙන් ජාතක කරපු දරුවා. අපිට කිව්වා පින්වතුනි හෙළබොදු කල්ලිය කියලා. අපි කිව්වා හොඳයි මං හෙළබොදු කල්ලිය එකෙක් තමයි යෝ මට ආඩම්බරයි. මං බය නෑ ඒක කියන්න.
අද මං සතුටු වෙනවා මං හෙළබුදු කල්ලියෙක් වෙච්ච එක ගැන. මගේ බුදුන් ගැන කියන්නේ. හැබැයි ඊළඟට අපිට කියපු කතාවක් දෙන සාසනේ විලෝපනය කරන්න සාසනයක් ඉතුරු වෙලා නැහැ අද. අපිට පේන අපි ඉගෙනගෙන තියෙන දන්නවා. ගිහිල්ලා තියෙන ආශ්‍රය කරලා තියෙන. විලෝපනය වෙලා ඉවරයි. ඒ අපි කරපු දෙයක් නෙමෙයි. හැබැයි විලෝපනය වෙච්ච සාසනය හදන්නේ අපි. අපි ගොඩනගන ලෞතුරු සම්බුදුන්ගේ ශාසනය මේ රටේ නැවත මගපල නිවන් සාක්ෂාත් කරන තැනට එනකන් ඒකේ නියමුව අපින් උතුනේ ලෙප්පේ හරිමක් ගහමුදුරු වර්ෂ ගණනාවක් නීති අධ්‍යයනය කළ උන්වහන්සේ මේ වැඩ පිළිවෙලට බැස්සේ මුල් කාලේ ඉඳලම මමත් මේ වැඩසටහනේ හිටියා. අපිට බැන්නට අපිට නිඳා කරාට පින් උතුනේ හිතුවා පස් ගැව්වත් කරන්න තියෙන වැඩේ කරනවා. මේ ලේ ධාතුවේ තියෙන සිංහල ලේ ඉන්දියාවේ ඒවා නෙවෙයි. ඒ නිසාවෙන් තමයි මේ අම්මාගේ ජීවිතේ වටිනාකම අප්‍රමාණ වටින්නේ. ඒ නිසාවෙන් අපි හැම දිනාටම යුතුයකමක් තිබුණා, වගකීමක් තිබුණා. මේ මෑණියන් වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න. මම මේ මොහොතේදී දීර්ඝ කාලය ගන්නේ නැහැ. ලෝකයට සකස් වුණා වූ සියලුම සංස්කාර ධර්මයන් අනිච්චයි, දුක්ඛයි, අනත්තයි, පින්වතුනි විපරිණාම ධම්මයි. පවතින කිසි දෙයක් ලෝකයට සකස් වෙලා නැහැ. මේ අම්මත් එහෙම, අපිත් එහෙමයි, ඔබත් එහෙමයි, හැම දෙනාම එහෙමයි. අනේ ජීවිතය යථා ස්වභාවයේ ධර්මානුකූලව තේරුම් ගන්න මේ මොහොතේදී ඔබ අප සෑම සියලු දෙනාම මෑණියන් වෙනුවෙන් යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරා කියලා සතුටු වෙන්න. අපේ ක්ලෙප්පේ හරිමග නායක හඳුරන්න මේ අවස්ථාවට වැඩම කරන්න නොහැකි වුණත් නාන්සේ නැති අඩුව මෙතන නොදැනෙන්නට වැඩ කටයුතු සියල්ලම උන්වහන්සේ සංවිධානය කරන්නට යෙදුණා. නියෝජනය වුණා සියල්ලම. නිසා මේ පිළිබඳවත් සිහිපත් කරමින් මම මේ මොහොතේදී සීල ගෞතම ශ්‍රී සම්බුද්ධ මහා නිකායේ අනුනායක හාමුදුරුවෝ හැටියට මේ මොහොතේදී සිහිපත් කරන්නට ඕනේ උත්තරීතර මහා නායක හාමුදුරන් වහන්සේ ඇතුළු කොට ගත්තා වූ සීහොල ගෞතම ශ්‍රී සම්බුද්ධ මහා නිකායේ සමස්ත මහා සංඝ රත්නයේත් ඒ වගේම නිකාය ආරක්ෂක සභාවේත් ජාත්‍යන්තර සංවිධානය ඇතුළු සෑම දෙනාගේම සාතිශය සංවේගයේ පවුලේ ඥාතීන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරනවා. ඒ බුදු අම්මා සංසාරේ දුක් නිමා කොටගෙන උතුම් අමා මහ නිවනින් සැනසීමම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.
ජාතිය සහ බුදුදහම නැවත නගා සිටුවීමට තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන මහා බුදු පුතෙකු වන අරිය මග්ග හිමියන් මෙලොවට දායාද කළ පිනේ බලයෙන්ම මේ මහා දිරිය මාතාවට නිවන් සැප ලැබේවා.